සංඥාවක් වෙනවා කියලා දැනගන්න අපි ක්ලාස් එක පටන් ගමු. අපි 2000 අවුරුදු 2024 පාස් පේපර් එක තමයි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට ඒක විතරක් සාකච්ඡා කරා දැන් පේපර් එක සාකච්ඡා කරලා ඉවරයි කියලා හිතනවා. මොකද අපි මේ ප්‍රශ්න කතා කරනකොට ඒ අවටින් කතා කරන්න තියෙන හැම කොටසක් ගැනම කතා කරනවා කියලා ඔයගොල්ලන් දන්නවනේ. එතකොට මේක කතා කරලා ඉවරුණාට පස්සේ මම නැත්නම් මේ කතා කරන අතර වාරයේදීම ඔයගොල්ලන්ට ඒ සොෆ්ට්වෙයාර්ස් වල තියෙන තවත් විශේෂ දේවල් ගැන ප්‍රශ්න එහෙම අහන්න පුළුවන් දේවල් මම ඔයගොල්ලන්ට හිතන මතක් කරනවා හරිද? එතකොට දැන් මෙන්න මේ පේපර් එක තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒකේ සම්පූර්ණයෙන් එක්සෙල් ටික සාකච්ඡා කරලා අවසන් කරා. ඊට පස්සේ අපි දෙවෙනිදා වර්ඩ් ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්න පටන් ගත්තා. අපිට එක එක්සෙල් ප්‍රශ්නයක් මගහැරිලා තියෙනවා මෙන්න මෙතන 12 වෙනි ප්‍රශ්නය. අපි චුට්ටක් ඒක බලමු. හරි. විකුණුම් වාර්තාවක එක් විකුණුම් සඳහා C තීරුව තුළ කොමිස් ගණනය කිරීමට අවශ්‍ය වේ. මොකක්ද කියන්නේ කියලා අවබෝධ කරගන්න ඕනේ. විකුණුම් වාර්තාවක එක් විකුණුම් සඳහා C තීරුව තුළ කොමිස් එකක් තමයි ගණනය කරන්න ඕනේ C තීරුව ඇතුලේ. හරි. ගණනය කිරීමට අවශ්‍ය වේ. කොමිස් මුදල B තීරුවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ C තීරුවේ හදන්න අවශ්‍ය ගාණට අවශ්‍ය ඩීටේල්ස් ටික තියෙන්නේ B තීරුවේ. ලයිස්තුගත කර ඇති විකුණුම් මුදලින් 100%ක් වේ. හරි. ඒ කියන්නේ කොමිස් එක ගණනය කරන්න ඕන B තීරුවේ තියෙන ගණන් වලින් 100%ක් වැඩි කරන්නයි අවශ්‍ය වෙන්නේ. තේරුණානේ මොකක්ද කියන්නේ කියලා. එතකොට C තීරුවේ ඔහු භාවිතා කළ යුතු සූත්‍රය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට කියන්න බලන්න මේ කොයික කළොත්ද හරි. ඒ කියන්නේ දැන් විකුණුම් සඳහා කොමිස් ගණනය කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ගාන හදන්නේ C තීරුවේ. එතකොට B තීරුවේ තියෙන කොමිස් මුදල C තීරුවේ මේ ඊට පස්සේ අපි මේ B තීරුවේ තියෙන කොටස වැඩි කරන්න ඕන 105. හරිද? වැඩි කරන්න ඕන 105. මොකක් කරොත්ද හරියන්නේ මේ උත්තර හතරෙන් කොයි විදියට හදුවොත් මේ ගාන හරි. මට උත්තරයක් දෙන්න බලන්න. එක්සෙල් වලින් අහලා තියෙන ප්‍රශ්නයක්. ඉක්මනට කියන්නේ මේ જાතිය ගානක් අපි කලිනුත් හදුවා. හරි කියනකො B වැඩි කිරීම 0.05 කියන එක ටයිප් කළොත් අපිට 105 කොමිෂන් එක හම්බ වෙනවද? පිළිතුර හරිද? වැරදිද? මේක හරිද? B1 වැඩි කිරීම 105. මේක 105 වැඩි කිරීම B1. ඊළඟ උත්තරේ තියෙනවා ඉහත සියල්ලම හරි කියලා. දැන් මේක කලින් කතා කරපු එකක් නේ. කියන්න බලන්න මේක හරිද වැරදිද කියලා. ඔයාලට මං කියන දේ ඇහෙනවද? ඉක්මනට උත්තරයක් දෙන්න. මේක හරිද වැරදිද? මේ උත්තරේ හරිද වැරදිද? ඔව් තුනම හරි. දැන් ඇයි ඔයාලා කතා කරන්නේ නැත්තේ කියන්නකෝ. මේ සඳමාලි විතරයි උත්තරයක් දුන්නේ. අනිත් අයට තේරුණා ප්‍රශ්නේ තේරුණාද කියන්නකෝ. ප්‍රශ්නේ තේරුණාද? ඒක කියන්නකෝ මුලින්ම. ඔයාලට මේ අහලා තියෙන ප්‍රශ්නේ තේරුණාද? තේරුණානේ. ඔව්. දැන් ඔයාලට පැහැදිලිද මේ තුනම හරි කියලා? මේ දෙපැත්ත මාරු වුණා කියලා ඒක ගැටලුවක් නැහැ. පහ වැඩි කිරීම b කියලා ගත්තත් හරි b වැඩි කිරීම 5 කියලා ගත්තත් හරි. එතකොට මේ 0.05 කියලා අදහස් කරන්නේ 105ම තමයි. එතකොට ඉහත සියල්ලම හරි කියන එක තමයි උත්තරේ වෙන්නේ. දැන් මේ වගේ ගානක් ඇහුවොත් ඊටාම සරලයිනේ ළමයි.
කොමිස් මුදලක් ගණනය කරන්නනේ අවශ්‍ය වෙන්නේ. එතකොට කොමිස් මුදල තියෙනවා B තීරුවේ. විකුණුම් මුදලින් 105ක් තමයි මෙතන කොමිස් මුදල හදාගන්න අපි හදාගන්න 105ක්. එතකොට අනිවාර්යෙන් අපිට තේරෙනවා මෙතන වැඩි කිරීමක් තියෙන්නේ කියලා. එතකොට B තීරුවේ තියෙන ගණන් ටිකෙන් වැඩි කරන්න ඕන 105ක්. ඉහත සියල්ලම හරි කියලා තමයි උත්තරය ගන්න තියෙන්නේ. ඔයාලට දැන් මට කියන්න තේරෙන්නේ නැහැ දැන් මේක ඒ හැංගීම. මොකද මෙච්චර දවස් ඔයගොල්ලන් ගණන් හදලා දැන් මේ ගණන් වහම පැටලෙනවද ඔයගොල්ලන්ට? කියන්නකෝ මට මේ වගේ කීපයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එතකොට. ඔයාලට මේ වගේ ගණනක් හවුවොත් හදාගන්න බැරිද? පුළුවන්ද? පුළුවන් මැඩම්. පුළුවන් නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ වර්ඩ් වලින් අහන්න. ඊළඟ ප්‍රශ්නේ වර්ඩ් වලින් අහන්නේ බලන්න 13 වෙනි ප්‍රශ්නය. මිතුනි නිර්මාණය කරන ලේඛනයේ ඇයගේ සමාගමේ ලාංඡනය ඇතුළත් කර ඇත. ඇයට සමාගමේ ලාංඡනයට ගැළපෙන නිශ්චිත වර්ණයක් භාවිත කිරීමට අවශ්‍ය වේ. හරි. ඇය සතුව වර්ණ සඳහා RGB අගයන් ඇති අතර මෙම වර්ණ අකුරු වලට යෙදිය හැක්කේ කෙසේද කියලා අහනවා. හරිද? ඒ කියන්නේ එයාගේ සමාගමේ ලාංඡනයක් තියෙනවා. ඒ ලාංඡනයට ගැළපෙන නිශ්චිත වර්ණයක් එයාට තෝරගන්න ඕන කියනවා. එතකොට ඇය සතුව වර්ණ සඳහා RGB අගයන් තියෙනවා. ඇති අතර මෙම වර්ණ අකුරු වලට යෙදිය හැක්කේ කෙසේද කියලා තමයි අහන්නේ. හරිද? උත්තර ටික තියෙනවා සම්මත වර්ණ කලර් ප්ලැටර් භාවිතා කරන්න පුළුවන් කියනවා. more colors විකල්පයේ RGB අගයන් ඇතුළත් කියලා කියනවා. වර්ණයන්ට ගැළපෙන පරිදි ear dropper පහසුකම භාවිතා කරන්න පුළුවන් කියනවා. සමාගම් ලාංඡනය ස්කෑන් කර වර්ණය උපුටා ගන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතන එකපාරටම මතක් වෙනවද මේ කොතනද මේක තියෙන්නේ කියලා? මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම දැන් ඔයගලන්ට මතක් වෙන්න ඕන සමාගම් ලාංඡනයේ තියෙනවා ඒකෙන් වර්ණයක් උපුටා ගන්න ඕනි කියනකොට ඉමේජ් එකක් අනිවාර්යෙන් මෙතන ඉන්සර්ට් වෙලා තියෙනවා කියලා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. ඒතකොට ඉන්සර්ට් මේ ඉමේජ් එකක් ඉන්සර්ට් වුණාට පස්සේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙනවා මොකද්ද? picture format කියලා. අන්න එතනට වෙනකන් ඕගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. නේද? ඊට පස්සේ මම ඔයගලන්ට කියලා තියෙනවා කොහොමද ඉමේජ් එක කලර්ස් වෙනස් කරන්න කියලා. දැන් මේක කියලා හිතන්නකො සමාගම් ලාංඡනය. මේක තමයි සමාගම් ලාංඡනය. ගිය අවුරුද්දේ පේපර් එක සාකච්ඡා කරන්න. එතකොට මේ තියෙනවා සමාගම් ලාංඡනය. හරිද? ඉතින් මේකේ තියෙන මේ නිල් පාට කියනකො අපිට ගන්න තියෙන්නේ. එතකොට අපිට ගන්න ඕන කලර් එක මෙන්න මේකට. මෙන්න මේක ඇතුළට තමයි මේ කලර් එක ගන්න ඕන. එහෙනම් කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම කොහෙටද යන්නේ? shape fill වලට. මොන ටැබ් එකේද? shape format ටැබ් එකේ. එතකොට මෙතන යනවා shape fill වලට. ඊට පස්සේ අපිට යන්න පුළුවන් more color fill එකට. හරිද? එතකොට එතනින් අපිට පුළුවන් RGB color mode එකෙන් අපිට colors එක select කරගන්න. හරිද? මෙන්න මෙතන තියෙනවා custom colors කියලා තැනක්. එතකොට එතනින් පුළුවන් අපිට සාමාන්‍යයෙන් මේකේ තියෙන කලර් එක අපිට මෙතනට ගන්න පුළුවන්කම තියෙනවා shipping එකේ අපිට පෙන් එකක් හම්බ වෙනවා මේ පෙන් එකකින් අපිට මෙතනට ගන්න පුළුවන් කලර් එක
සාමාන්‍යයෙන් අපිට උත්තරේ ගන්න තියෙන්නේ අර මේ උත්තරේ more colors විකල්පයේ RGB අගයන් ඇතුළත් කිරීම කියන එක තමයි මෙතන ගන්න තියෙන්නේ. මොකද ඔයගොල්ලන් දැක්ක නේද මෙතන තියෙනවා අපිට සෙට් කරගන්න පුළුවන්. මම බැලුවේ පෙන් එක තියෙනවද කියලා. පෙන් එක තියෙනවා නම් මෙතනට ගෙනල්ලා අපිට ඒ කලර් එකම මෙතනට ගන්න පුළුවන්. මෙන්න මෙතන RGB වලින් අපිට කලර් එක සෙට් කරගන්න පුළුවන්. red green blue කියලා RGB කියන එක දිගහැරියාම red green blue කියන එක තමයි අපිට දිග නම වෙන්නේ. එතකොට red green blue කියන කලර් ටික ෆික්ස් කරගත්තාම පස්සේ අපිට පුළුවන් මේ කලර් එකම ගන්න මෙතනට. ඒක ටිකක් අර කලර්ස් වල එක එක අගයන් තියෙනවා. Photoshop වගේ ඉගෙන ගන්නවා නම් ඒ කලර්ස් වල අගයන් ටික අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ දැනට ෆික්ස් වෙලා තියෙන කලර් එකේ අගය තමයි මේ දාලා තියෙන්නේ. මේ පල්ලෙහෙන් තියෙන ඔයගොල්ලන්ට නම එක් එක් වර්ණයන් වලට නියමිත වෙච්ච එක එක නම් තියෙනවා. sorry Photoshop නෙවෙයි VB වගේ ඉගෙන ගන්නවා නම් Visual Basic කියන software එක ඒක ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ colors codes තියෙනවා. ඒ කියන්නේ ඔය Visual Basic එකෙන් programming එක කරන්නේ. එතකොට මේ සම්පූර්ණ color codes වලින් තමයි colors හඳුනාගන්නේ. එතකොට ඒක ඉගෙන ගන්න නම් මේ color codes හඳුනා ගන්න පුළුවන්. දැන් word වලට එච්චර දෙයක් ඕනේ නැහැ color code හඳුනා ගන්න. සාමාන්‍යයෙන් මේ කලර් එකම ෆික්ස් කරගන්න ඕන නම් අපිට more colors කියලා RGB වලින් තමයි සෙට් කරගන්න තියෙන්නේ. මේ ඔයගලන්ට තියෙනනේ RGB කියලා මෙතන දීලා. එතනින් තමයි කලර් එක සෙට් කරගන්නේ. ඒක තමයි අපිට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ. more colors විකල්පයේ RGB අගයන් ඇතුළත් කිරීම කියන එක. මොකද තියෙන ලාංඡනයේ තියෙන colors වලට සමානවම ගැළපෙන නිශ්චිත වර්ණයන් තෝරා ගන්න ඕන කියලා තමයි කියන්නේ. එතකොට අර මේක තමයි අපිට ගන්න තියෙන උත්තරේ වෙන්නේ. හරි නේද? ඒක මතක තියාගන්න. ඊළඟට ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ දේ තමයි මෙතන ෂේප් එකක් ගත්තට පස්සේ දැන් මේ සාමාන්‍යයෙන් මේක නම් ලෝගෝ එක අපි මෙන්න මේකටනේ මේ ලෝගෝ එකේ තියෙන කලර් එක ෆික්ස් කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන් මතක තියාගන්න ෂේප් එකක් ගත්තට පස්සේ අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙනවා ෂේප් ෆෝමැට් කියලා. පික්චර් එකක් ගත්තොත් පික්චර් ෆෝමැට් කියලා ටැබ් එකක් ඕපන් වෙනවා. හරි. එතකොට මේ ෂේප් ෆෝමැට් ටැබ් එකේ තියෙනවා අපිට ෂේප් එක ෆිල් කරගන්න අවස්ථා කිහිපයක්. more colors fill තියෙනවා. ඒ වගේම ෂේප් එක ඇතුළට පික්චර් එකක් දාලා ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ gradient එකක් දාලා ෆිල් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් දාලා ෆිල්ටර් කරගන්න පුළුවන්. හරි. gradient එකක් කියලා කියන්නේ තනි වර්ණයකට වඩා වැඩි වර්ණ ගණනක් එකතු වෙච්ච කලර් එකකට. කලර්ස් කීපයක් එකතු වෙලා හැදෙන එකට තමයි gradient එකක් කියලා කියන්නේ. පික්චර් එකක් කියලා කියන්නේ normal පින්තූරයක් දාලා පික්චර් එක ෆිල් කරගන්න එකට. more colors ගියාට පස්සේ අපිට පුළුවන් මේ දීලා තියෙන colors වලට අමතරව අපිට කැමති වර්ණයක් පික් කරලා හදාගන්න custom colors වලින්. හරි. ඊළඟට තියෙනවා shape outlines. ඒ කියන්නේ outline එකේ color එක වෙනස් කරන්න පුළුවන්, width එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ sketch එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අඳින විදිහ වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ dash එක වෙනස් කරන්න පුළුවන්. ওই විදිහට එක එක දේවල් තියෙනවා. outline එක වෙනස් කරන්න පුළුවන් ආකාරات. හරිද? ඊළඟට shape effect තියෙනවා. shape effect කියලා කියන්නේ සම්පූර්ණයෙන් අපිට පුළුවන් මේ shape එක අර 3D ගතියට අරගෙන අපිට මේක නිකන් පිටුව උඩ තියලා තියනවා වගේ විදිහට හදාගන්න. ඒකට අපිට shadows දාන්න පුළුවන්, glow කරන්න පුළුවන්, 3D models දාන්න පුළුවන්. ওই විදිහට හදලා අපිට විවිධ ආකාරයට ඒ කියන්නේ මේ රූපය live විදිහට අපිට හදාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන word art styles කියලා පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේක අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මේ සමහර වෙලාවට අපි shape එක ඇතුළට text එකක් දැම්මොත් අපිට මේක active වෙනවා. එහෙම නැත්නම් අපි text එකකට word art එකක් දැම්මොත් මේක active වෙනවා. ඒ විදිහට අපිට ඒක හදා ගන්න පුළුවන්. හරි ඒ ටිකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා arrange කියලා group එකක්. මේ තියෙන්නේ මේ arrange group එකෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා align කියලා තැනක්. align කියලා කියන්නේ අපි මේ වෙනකොට shapes ගොඩාක් එකට දිගට අරගෙන තියෙනවා නම් ඒ ටික align කරගන්න අවශ්‍ය වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ align කියලා. ඒ කියන්නේ shapes or pictures අපිට align කරගන්න හැකියාව තියෙනවා මෙන්න මේ option එක හරහා. ඊට පස්සේ groups කියලා තැනක් තියෙනවා. මේ group කියලා කියන්නේ දැන් මේ දෙක අපිට group කරන්න ඕනේ. මේක මෙහෙම අරගෙන ගියොත් මේක විතරයි යන්නේ. මේක මෙහෙම අරගෙන ගියොත් මේක විතරයි යන්නේ. මේ දෙකම එකට අපිට අරගෙන යන්න ඕන නම් අපිට පුළුවන් මේ දෙකම එකට සිලෙක්ට් කරලා මේක group එකක් බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපිට මේ දෙකම එකපාර එහාට මෙහාට අරගෙන යන්න පුළුවන්. ඊළඟට rotate. rotate කියලා කියන්නේ අපිට මේ picture එක විවිධ අංශ වලට කරකව ගන්න පුළුවන්. rotate. ඊළඟට මෙතන තියෙනවා behind forward, send backward, selection pane කියලා. ඒ කියන්නේ pictures දෙකක් එකට
යටට ගිහින් තියෙනවා නම් හෝ අපිට අනවශ්‍ය පින්තූර උඩින් තියෙනවා නම් අපිට පුළුවන් bring forward සහ send backward කියන අවස්ථා දෙක භාවිතා කරලා පින්තූරේ උඩ යට මාරු කරගන්න. ඊට පස්සේ wrap test කියලා කියන්නේ සමහර වෙලාවට අපිට image එකක් දැම්මට පස්සේ ඒ image එක තියෙන text එකත් එක්ක align කරගන්න අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා ඡේදයත් එක්ක ලස්සනට පිළිවෙලට පික්චර් එක මැදට තියෙන විදිහට හදාගන්න. එහෙම නැත්නම් පික්චර් එක ඡේදයට යටින් තියෙන විදිහට හදාගන්න. ඔය විදිහට අපිට මේ විවිධ අවස්ථාවන් වලදී විවිධ අවශ්‍යතාවයන් එනවා ටෙක්ස්ට් එකත් එක්ක පික්චර් එක align කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි අපි මේ wrap test option එක භාවිතා කරන්නේ. ඔය ටික තමයි mainly අපිට කතා කරන්න තියෙන දේවල්. ඊට පස්සේ මෙතන තියෙනවා text direction කියලා තැනක්. ඒක දැන් මේ වෙලාවේ hide වෙලා තියෙන්නේ. මොකද අපි මෙතන text එකක් භාවිතා කරලා නැති නිසා. text එකක් භාවිතා කළා නම් අපිට මේ text direction කියන එක active වෙනවා. ඒකෙන් අපිට text එකේ direction එක කියන්නේ text එකේ පැත්ත අපි දාන පැත්ත අපිට හදාගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ text align කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ text වලට links create කරන්නත් මෙතන හැකියාව තියෙනවා. කොහෙන්ද මේ කරන්නේ? shape format tab එකේ තියෙන අවස්ථාවන් භාවිතා කරලා. ඔය ටිකත් මතක තියාගන්න. විභාගෙට ඇහුවොත් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්කම තියෙනවා. හරි. ව්‍යුහගත ප්‍රශ්නයක් ආවත් MCQ ප්‍රශ්නයක් ආවත් ඔයාලට දැන් ඒක ලියන්න පුළුවන්කම තියෙනවනේ. මම ඒක ටිකක් වෙගින් කියන්න ගිහින් කලින් අපි කතා කරලා තියෙනවා. අනිත් එක මේක ටිකක් අර ඉතරම සංකීර්ණ දෙයක් නොවන නිසා. මේ කතා කරපු දේවල් ඔයාලට පැහැදිලිද? දැන් ඔයාලා දැක්කද මේ දැන් shape එකයි picture එකයි වෙන වෙනම select කරොත් shape එක select කරාට පස්සේ shape format එක තමයි අලුතෙන් tab එකක් open වෙන්නේ. picture එක select කරාම picture format එක තමයි add වෙන්නේ. හැබැයි අපි මේක දෙකම group කරලා තියෙන නිසා දෙකම එකට select කරාට පස්සේ shape format එකයි picture format එකයි දෙකම එකට open වෙලා තියෙනවා. ඔයාලට මේ කතා කර ටික පැහැදිලිද ළමයි? ආයේ ඔයගොල්ලන්ට exam එකට ආවොත් මේවා අමතක වෙන්නේ නැහැ නේද? ඔව් මැඩම් පැහැදිලි. හරි thank you. හරි. ප්‍රශ්නෙට යමු. මාකර ඔහුගේ ලේඛනයේ එකිනෙකට වෙනස් කොටස් තුනකට සකස් කරයි. sections තුනකට හදනවලු. ඔහුට එක් එක් කොටස සඳහා විවිධ ශීර්ෂ headers ඇතුළත් කිරීමට අවශ්‍ය වේ. මේ සඳහා ඔහු කුමක් කළ යුතුද? ඒ කියන්නේ ලේඛනයේ එකිනෙකට වෙනස් කොටස් sections තුනක් හදනවලු. sections හදන විදිය ඔයගොල්ලන් දන්නවා. section තුනක් හදනවා. ඔහුට එක් එක් කොටස සඳහා විවිධ ශීර්ෂ ඒ කියන්නේ එක් එක් section සඳහා headers භාවිතා කරන්න ඕනේ. මේ සඳහා ඔහු කුමක් කරන්න ඕනද කියලා තමයි අහන්නේ. පළවෙනියටම කියනවා section break ඇතුළත් කිරීම සහ unique headers නිර්මාණය කිරීම. එක් එක් ශීර්ෂ සඳහා විවිධ styles යෙදීම එක් එක් කොටස ආරම්භයේදී continuous break භාවිතා කිරීම එක් එක් පිටුව සඳහා header එක අතින් වෙනස් කිරීම. ඔයගලන්ට හිතෙන්නේ මොකද්ද? මොකද්ද උත්තරේ වෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ පැහැදිලිනේ. කොහොමද සාමාන්‍යයෙන් අපි පේපර් එකක් සෙක්ෂන් කරන්නේ? ඔක්හරි ડોකියුමන්ට් එකක අපිට සෙක්ෂන්ස් හදන්න ඕන නම් කොහොමද සෙක්ෂන් හදන්නේ කියලා චුට්ටක් කියන්න බලන්න. කොහොමද සෙක්ෂන් එකක් හදාගන්නේ? දැන් මේ සැරේ අහුවොත් කොහොමද මේ සෙක්ෂන්ස් කරගන්නේ කියලා? ඇයි අපි සෙක්ෂන් කරගන්නේ? මොකටද කොහොමද කරගන්නේ කියලා අහුවොත් පාර්ට් එක කියන්න බලන්න චුට්ටක්. මතක නම්. මොකක්ද ටැබ් එක? මොකක්ද ගෲප් එක? මොකක්ද ඔප්ෂන් එක? කියන්න මේ තුනට උත්තර.
ටැබ් එක මොකද්ද? group එක මොකද්ද? option එක මොකද්ද? කිය section හදා ගන්නවා නම් මොන ටැබ් එකටද යන්නේ? section හදා ගන්නවා නම් මොන ටැබ් එකටද යන්නේ? නෑ. කොහෙද insert ටැබ් එකට යන්නේ section හදා ගන්න. home tab එකෙත් නෑනේ ළමයි. section කරගන්න ඔයාලට මතකද page setup කියලා group එකක් කොහේ හරි තිබුණා. මම අහන්නේ page එකක් sections කරගන්න අපි කොහෙටද ගියේ? අන්න හරි layout tab එකට. layout tab එකේ තමයි ඕක තියෙන්නේ. layout tab එක. group එක මොකද්ද? page setup group එක. page setup. option එක මොකද්ද? breaks option එකේ continuous වලින් තමයි sections හදාගන්නේ. layout වලට යනවා page setup group එක තියෙනවා ඒකේ තියෙනවා breaks කියලා option එක ඒකේ තියෙනවා continuous කියලා අවස්ථාවක් insert a section break and start the new session on the same page break එකක් ගන්නවා නම් අපි section එකක් හදා ගන්නවා නම් continuous වලින් තමයි හදාගන්නේ කොයි දැන් ඔන්න මතක තියාගන්න tab එක මොකද්ද layout tab එක group එක මොකද්ද page setup group එක අවස්ථාව මොකද්ද breaks වල කොහෙද continuous දැන් අමතක වෙනවද උක sections හදාගන්නේ ඇයි අපි sections හදාගන්න ළමයි අපි sections තුනකට හදා දැන් section එකක් හදාගත්තා කියලා අපිට පේන්නේ නැහැ දැන් අපි මෙතන section එකක් හදාගත්තොත් අපිට පේන්නේ නැහැ section එක හැදුනා කියලා හැබැයි අපි මෙතනට ගිහලා show hide icon එක දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් අපේ තියෙන sections ගන්න මේ තියෙන page break එක එතකොට page break එක ගත්තට පස්සේ section break එක ගත්තට පස්සේ අපිට පුළුවන් මේ මෙතනට එකක් ගත්තොත් break එක මේ තියෙන දැන් මේක එක section එකක් මේ මෙතන break එකකින් සහ මෙතන break එකකින් වෙන් වෙලා තියෙන මේක section එකක් එතකොට ළමයි අපි මේ පිටුවේ මෙන්න මේ section එක ඇතුලේ අපි මොන වෙනස්කම් කරත් ඉතුරු section වලට ඒක බලපාන්නේ නැහැ සමහර වෙලාවට දැන් අපි මේ section එක ඇතුලේ column වෙන් කිරීමක් කළොත් හරිද columns වෙන් කිරීමක් කළොත් සමහර වෙලාවට මුළු පිටුවම columns වලට වෙන වෙන අවස්ථාවන් තියෙනවා අන්න ඒ වගේ ගැටලු මගහරවා ගන්න පුළුවන් මේ වගේ section break එකක් ගත්තට පස්සේ එතකොට අපි මේක ඇතුලේ ඉඳන් මොනවා කරත් පිටුවේ ඉතුරු තැන් වලට කිසිම බලපෑමක් නැහැ මොන අමතක කරන්න එපා මේක මොකද්ද කියලා break කියලා මේ section break එකක් කියලා කියන්නේ මොකද්ද කියන දේ අමතක කරන්න එපා ඒක කොහෙද තියෙන්නේ කියලාත් අමතක කරන්න එපා. දැන් මේ සැරේ MCQ වලට අහලා තියෙන කොතනින් හරි ව්‍යුහගත වලට එන්න බැරි කමක් නැහැ. ඒක නිසා ඒවා මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මෙතන අපිට කොටස් දෙකක් ගැන කියනවනේ. මොනවාද කොටස් දෙක? sections තුනකට වෙන් කරනවා. ඒ වගේම headers ඇතුළත් කරනවා. දැන් මේ දෙක ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ දෙක ගැනම හිතලා තමයි අපි පිළිතුර ලකුණු කරන්න ඕනේ. එතකොට මෙතන කියනවා section break ඇතුළත් කිරීම සහ unique headers නිර්මාණය කිරීම. කියන්නේ එක headers sections වලට එක headers දානවා කියලා තමයි unique headers නිර්මාණය කරනවා කියලා මෙතන අදහස් කරන්නේ. ඒක හරි වගේ අපිට හිතෙනවා. ඉතුරු ටික බලමු B. එක් කොටස ආරම්භයේදී continuous breaks භාවිතා කිරීම. මේකත් වැරදිද හරිද? මේක හරි. නමුත් මොකක්ද තියෙන වරද? මේක කතා කරලා තියෙන්නේ ප්‍රශ්නෙන් අහලා තියෙන එක කොටසක් ගැන විතරයි. ඒ මොකක් ගැනද කියලා තියෙන්නේ? breaks ගැන විතරයි මෙතන කියලා තියෙන්නේ. මේක හරි. එක් කොටස ආරම්භයේදී continuous breaks භාවිතා කිරීම කියන
උත්තරේ හරි. ඒක වැරදි වෙන්නේ ප්‍රශ්නේ කතා කරලා තියෙන එක කොටසක් මෙතන අඩුයි. කොහොමද headers දාන්නේ කියලා මෙතන සඳහන් කරලා නැහැ. ඒක නිසා තමයි ඒක වැරදි වෙන්නේ. C එක් ශීර්ෂ සඳහා ස්ටයිල්ස් යෙදීම. අපිට headers භාවිතා කළාට පස්සේ ස්ටයිල්ස් යෙදීම කියන එක කරන්න පුළුවන්. ඒකත් හරි. නමුත් ඒකේ වැරද්ද මොකද්ද? අපි මේ උත්තරේ ප්‍රශ්නේ සඳහන් කරලා තියෙන කරුණු මෙතන අඩංගු වෙන්නේ නැහැ. මොකද්ද sections දානවා කියන එක මෙතන සඳහන් කරලා නැහැ. ඒ වගේම කොහොමද හෙඩර් එකක් දාන්නේ කියලා සඳහන් කරලත් නැහැ. ඒක නිසා තමයි මේක වැරදි වෙන්නේ. ඊළඟ එක පිටුව සඳහා හෙඩර් එක අතින් වෙනස් කිරීම. අපිට ඒක අතින් වෙනස් කරනවද මැනුවලි මේ ඔටෝ වෙනස් කරනවද ඒක මෙතන අදාළ වෙන්නේ නැහැ. මොකද මෙතන කියලා තියෙන්නේ අතින් වෙනස් කිරීම කියන කතාවක් විතරයි. ඒක නිසා එතන වැරදි. මේක තමයි 100%ක්ම හරි උත්තරේ වෙන්නේ. මොකද sections break ඇතුළත් කිරීම කියන එක හරි. මේ sections තුනකට වෙන් කරනවා කියනකොට unique headers නිර්මාණය කරනවා කියනකොට මේ headers ඇතුළත් කරන්නේ කොහොමද කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඒ කියන පිළිතුර තමයි 100%ක් නිවැරදි පිළිතුර වෙන්නේ. ඔයාලට ප්‍රශ්නේ තේරුණාද? උත්තරේ ගත්ත විදිය තේරුණාද? තේරුණා මැඩම්. තේරුණානේ? හරි. thank you. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි මේකෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් ආවොත් කොහොමද ලියන්නේ කියන එක. හරිද? මේකෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් ආවොත් sections වලට වෙන් කරන්නේ කොහොමද කියලා ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් ඔයාලා layout tab එකේ page setup කියන group එක හඳුනාගත්තා නේද? ඒක ඔයගොල්ලන්ට මතකයි. මේකේ තියෙන ඉතුරු ටිකක් මතක තියාගන්න. layout tab එකේ page setup group එකේ තව මොනවද තියෙන්නේ? margins හදන්න පුළුවන් ඒකේ. margins කියලා කියන්නේ පිටුව වටේ තියෙන ඉඩට. ඊට පස්සේ orientation කියලා කියන්නේ පිටුවේ පැත්ත. quadrant or landscape පැත්ත හදා ගන්න පුළුවන්. ඊට පස්සේ size එක හදා ගන්නත් පුළුවන්. size එක කියනකොට letter size තියෙනවා. ඊට පස්සේ A4 size, A3 size, B4 size, B5 size, legal size මේ ඕන එකට අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ columns වලට වෙන් කරන්නත් පුළුවන්. මේ columns වලට වෙන් කරන්නත් පුළුවන්. කොලම් 3ක්ද 4ක්ද 10ක්ද ඕන ප්‍රමාණයකට අපිට වෙන් කරගන්නත් පුළුවන්. ඒකත් දැන් ඔන්න මතක තියාගන්න ඕන ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රූෆ් එක. හරි. ඊළඟ ප්‍රශ්නය සමන්තක පිටු දෙකක් ආවරණය වන පරිදි විශාල වගුවක් ඔහුගේ ලේඛනයට ඇතුළත් කිරීමට අවශ්‍ය වේ. නමුත් පිටු හරහා වගුව බෙදී නැති බව සහතික කිරීමට ඔහුට අවශ්‍ය වේ. මේ සඳහා ඔහු කුමක් කළ යුතුද? එයා මොකද්ද කියන්නේ? එයාට ලොකු වගුවක් හදන්න තියෙනවා. ඒක පිටු දෙකකට ගිහිල්ලා තියෙනවා. හැබැයි පිටු දෙකක් අතර මේ වගුව බෙදී නැති බව ඔහුට සහතික කරන්න ඕනෙලු. එහෙනම් එයා මොකද්ද මේකෙන් කරන්න ඕන? අපි මේක කතා කරපු එක. ඔයගොල්ලන්ට උත්තරේ දැන් ටක් ගාලා දැකපු ගමන් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. very good. ඉරුනි no කිරුණියගේ උත්තරේ වැරදි. අන්න හරි C. කවුද C කියන උත්තරේ දුන්නේ? සඳමාලි. හරි. සඳමාලි තමයි හරි. හිරුන්ගේ උත්තරේ වැරදි. මෙතන මොකද්ද මේ කියන්නේ? පැහැදිලිනේ ඔයාලට ප්‍රශ්නේ මොකද්ද කියලා? ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පිටු දෙකකට වගේ ලොකු වගුවක් තියෙනවා සමන්ත ගාව. මේ වගුව පිටු දෙකක හදනවා. නමුත් පිටු දෙකක් අතර මේක බෙදිලා නැහැ. එකම වගුව කියලා තමයි මෙයාට මේක පෙන්වන්න අවශ්‍යතාවය වෙන්නේ. එහෙනම් මොකක්ද එයා කරන්න ඕන? keep with next විකල්පය මෙතන භාවිතා කරන්න ඕන. එතකොට අපිට අර යට එකත් එක්ක සම්බන්ධයි කියලා මෙතන සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් keep with next දැම්මට පස්සේ. ඉතින් උත්තර ටික බලන්න. split table මේ level භාවිතා කිරීම. split කරන්නේ මොකද්ද? වගුවක් කොටස් වලට වෙන් කරන්න තමයි split option එක භාවිතා කරන්නේ. ඔයාලට ඒක අමතක වෙන්න විදිහක් නැහැ. split කරනවා කියලා කියන්නේ වගුවක් කොටස් වලට වෙන් කරනවා කියන එක. page break එකක් ඇතුළත් කරාම මොකද වෙන්නේ? page break එකක් ඇතුළත් කරාට පස්සේ අර ඒකෙන් කිසිම සම්බන්ධතාවයක් පේන්නේ නැහැ. උඩ තියෙන කොටසත් යටිපිටුවට අරන් යන එක තමයි page break එකේ වෙන්නේ. ඊට පස්සේ repeat header rows විකල්පය භාවිතා කිරීම. repeat header rows විකල්පය කියලා කියන්නේ අපිට rows නැවත නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක. ඒකත් මෙතන අදාළ වෙන්නේ නැහැ. keep with next අවස්ථාව දුන්නාට පස්සේ උඩ එකත් එක්ක පහළ එක සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට එතන පෙන්වන්න කරන්න හැකියාව තියෙනවා.
හරි. දැන් කියන්න keep with next කොහෙද තිබුණේ? දෙවෙනිද අපි කතා කරා. කොහෙද keep with next තියෙන්නේ? තප්පර ගානක් ඇතුළත උත්තරේ දෙන්න. මොකද මේක කතා කරපු එක. keep with next අවස්ථාව කොහෙද තියෙන්නේ? කොහෙද? මේ හැමදාම ඉඳපු ළමයි ටිකකුත් ඉන්නවනේ මෙතන. ඔයාලටවත් මතක නැද්ද? අනුරාධා, චින්තා, කවුද? සචිනී, මාධවී, නිපුණි හැමදාම පන්ති ඉන්නා නේද? සඳමාලි, දිල්ෂානෙත් උත්තර දෙනවා. හිරුනි, iPhone කියලා කවුද දන්නේ නැහැ. ඉන්නේ දෙල් කියලා කවුද දන්නේ? ප්‍රසාදි, හර්ෂණි, සචි, සත්සරණි ඔයගොල්ලන්ට මතක නැද්ද? හෝම් ටැබ් එකේ කොහෙද තියෙන්නේ? හෝම් ටැබ් එකේ හරි. කොහෙද තියෙන්නේ? හෝම් ටැබ් එකේ කොහෙද? පැරග්‍රාෆ් ගෲප් එකේ. පැරග්‍රාෆ් ගෲප් එකේ හෝම් ටැබ් එකේ පැරග්‍රාෆ් ගෲප් එකේ තියෙනවා කියලා කියනවා. අසින් මේ අනුරාධා. ඔව් එතන තමයි තියෙන්නේ. මේ පැරග්‍රාෆ් ගෲප් එකට ගියාම ඇරෝ හෙඩ් එක ක්ලික් කරාම මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ මෙතන line and page breaks කියලා අවස්ථාවක් තියෙනවා මේ. අන්න එතන තියෙනවා keep with next. මේක දුන්නාට පස්සේ අපිට අර පහළ එකත් එක්ක උඩ එකත් එක්ක පහළ එකේ සම්බන්ධතාවයක් තියෙනවා කියන එක අපිට මෙතන අපිට සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් keep with next එක දුන්නාට පස්සේ අවශ්‍ය තැනින් cursor එක තිබ්බා cursor එක තියලා මෙතනට ගිහිල්ලා keep with next දීලා okay කරන්න පුළුවන්. එතකොට අර දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට අදහස් කරන්න පුළුවන්. දැන් මතක් වුණාද ඔයාලට ඒක? මතක් වුණාද? අමතක වෙලානේ තිබුණේ. අනේ ළමයි කතා කරන්නකෝ. ඔව් මැඩම්. හරි. එයා විතරයි හයිප් වන් කරලා ඊළඟ එක. A phrase ලේඛනයක් සාධන අතර කෙනෙක් ලේඛනයක් සාධනවා ලේඛනයේදී සියලුම දිනයන් මෙන්න මේ විදිහේ ආකෘතියෙන් ඇති බව සාතික කිරීමට අවශ්‍ය වේ. ඔහුට මෙය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද? සෑම දිනයක්ම අතින් මැනුවලි සකස් කිරීම සම්පූර්ණ ලේඛනයට කස්ටම් ඩේටා ආකෘතියේදීම නිශ්චිත දින ආකෘතියත් සමග find and replace පහසුකම භාවිතා කිරීම නිශ්චිත ආකෘතියක් සහිත ඩේට් ටික අන්තර්ගත පාලනය භාවිතා කිරීම. ඒ කියන්නේ මෙන්න ඉස්සෙල්ලාම මාසෙ තියෙන්න ඕන සිංහල අකුරෙන් මේ ඉංග්‍රීසි වර්ඩ් එකෙන් තියෙන්න ඕන මාර්ච් කියලා. ඊට පස්සේ තියෙන්න ඕන දවස, ඊට පස්සේ තියෙන්න ඕන අවුරුද්ද. මේ විදිහට තමයි අර කස්ටම් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරිද? මේ විදිහට තියනවා කියලා සාතික කරන්නයි ඕන වෙන්නේ. එතකොට මේ මැනුවලි වෙනස් කරනවා කියන එක ඇත්තට ප්‍රායෝගික වැඩක් නෙවෙයි. මොකද හැමතිස්සෙම අපිට ඒක වෙනස් කරන්න බෑනේ. ඊට පස්සේ find and replace එකෙන් මාරු කරන්න පුළුවන් ළමයි මේ මාර්තු 12 2024 මාර්තු 12 කියන එක හැම තැනටම දාන්න ඕන නම් අපිට find and replace එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ලේඛනයේ සියලුම දිනයන් මේ ආකෘතිය නැති බවට සාතික කරන්න කියලා විතරයි. මොකද මේ දිනය දාන්න කියලා නැහැ. ඒක නිසා මේ find and replace කියන එකත් වැරදි. date picker කියන එකක් නැහැ word වල custom data ආකෘතිය තමයි අපිට මෙතන ගන්න තියෙන්නේ. custom date picker time and date කියන තැනට ගියාට පස්සේ අපිට මෙන්න මෙතනින් ඒක හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති insert වලට ගියාට පස්සේ text group එකක් තියෙනවනේ. text group එකක් තියෙනවා. අන්න එතන තියෙනවා time and date කියලා තැනක්. එතන තියෙනවා available formats. මෙන්න මෙතන දීලා දැනට අපිට ගන්න පුළුවන් formats තියෙනවා.
තියෙනවා මෙන්න මෙතන. නැයි 4 2025 කියන එක. හරිද? මෙන්න මේ ෆෝමැට් එක අපි දැම්මට පස්සේ අපිට පුළුවන් අපි ඉන්සර්ට් කරන හැම ඩේට් එකම මෙන්න මේ ෆෝමැට් එකකින් ගන්න. ඒ කියන්නේ අපි හැදුවොත් 2025 දැන් ඔන්න මම ටයිප් කරන්නේ මගේ විදිහට. හරිද? මම එන්ටර් එකක් දුන්නාම මේ විදිහට හැදෙන විදිය බලන්න. 2025 2025 එකයි ඔන්න මේක ගමු. ඒක සාමාන්‍යයෙන් අපි එන්ටර් එකක් දුන්නාට පස්සේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. අර විදිහට තමයි වෙනස් කරගන්නේ නම්. කොහොමද ඉන්සර්ට් වලට ගියාම date and time කියන එකට ගියා. date and time කියන එක තියෙන්නේ text group එකේ තියෙන date and time වලට ගියාට පස්සේ එතන අවශ්‍ය එක set කරගන්න පුළුවන් available formats වලින්. මෙතන language එක උනත් වෙනස් කරගන්න පුළුවන් සිංහලද ඉංග්‍රීසිද කියලා. එතකොට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ custom date කියන එක. සම්පූර්ණ ලේඛනයේට custom date ආකෘතියක් යෙදීම. date එක අන්තර්ගත කාරණේ භාවිතා කිරීම. custom date ආකෘතිය භාවිතා කරනවා කියන එක තමයි මෙතන හරි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ date සකස් කර ගැනීම. හරි. සෙෂන් එක ඉවර වෙනවා තව විනාඩියෙන්. ඒක නිසා හැමෝම මේකෙන් ගිහිල්ලා මේ ලින්ක් එකෙම විනාඩියක් විතර ලොග් වෙන්න. පොඩි කාලේ ගමයි. ඊළඟ එක පස්නේ ලේඛනයක් සකස් කරමින් සිටින අතර එම ලේඛනය සඳහා පොතක මූලාශ්‍ර ඇතුළත් කිරීමට ඇයට අවශ්‍ය වෙනවා. මෙම මූලාශ්‍රය කළමනාකරණය කිරීමට සහ ෆෝමැට් කිරීමට ඇයට භාවිතා කළ නොහැකි වර්ඩ් කී ඇති පහසුකම් මොකක්ද කියලා තමයි අහන්නේ. පොතක මූලාශ්‍ර ඇතුළත් කරන්න සහ ඒවා ෆෝමැට් කරන්න. ඇයට භාවිතා කරන්න බැරි කළ නොහැකි වර්ඩ් කී ඇති පහසුකම් මොකක්ද කියලා තමයි අහන්නේ. උත්තර වලට දීලා තියෙනවා footnotes, bibliography, citations and bibliography and text. text citations කියලා options හතරක් දීලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. අපිට සාමාන්‍යයෙන් මූලාශ්‍ර ඇතුළත් කරනවා නම් අපිට පුළුවන් footnote එකක් දාන්න. හරිද? footnote එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට citations දාන්නත් පුළුවන්.
citations වලිනුත් අපිට මෙතන තියෙනවා add a new source කියලා. අපිට පුළුවන් මේ citations වලිනුත් අපිට අවශ්‍ය මූලාශ්‍ර add කර ගන්න. මෙතන title එක, year එක, city එක, publisher මේ ටික set කළාට පස්සේ අපිට පුළුවන් citations දාගන්න. දැන් අලුතෙන් නම් අපි කතා කරනකොට විවිධ softwares වර්ග තියෙනවා අපිට citations දාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන Zotero කියලා software එකක් තියෙනවා. ඒකත් අපි භාවිතා කරන්නේ footnotes දාගන්න. footnotes අපිට ඔටෝම ඉන්සර්ට් කරගන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ටියුට් එකක් හදනකොට එහෙම නැත්නම් අපි අසයින්මන්ට් එකක් කරනකොට පොතක් ලියනකොට අපි සාමාන්‍ය ඡේදයක් කියවලා උනනේ footnotes ටික හොයාගන්න. දැන් මේ Zotero කියන software එක භාවිතා කළාට පස්සේ අපිට ඡේදය කියවන්න නැතුව ඡේදය මෙතනට දුන්නට පස්සේ ඔටෝම අපිට citation මේ footnotes ටික හදලා දෙනවා. ඒ වගේම citations හදන්නත් අපිට විවිධ softwares තියෙනවා. දැන් මෙතන අපි manually මේ word එකකින් හදුවොත් අපිට manually මෙතන author ගේ details ටික, title එක, year එක, city එක, publisher ගේ details ටික දීලා අපිට පුළුවන් එතන මේ මූලාශ්‍ර ටිකක් හදාගන්න. හරි. ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ bibliography කියලා කියන්නේ ඒ විදිහටම අපිට මේ citations හදාගන්න පුළුවන්, reference දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි bibliography කියලා කියන්නේ. හරිද? එතකොට මේකුණ මතක තියාගන්න footnotes, citations, bibliography කියලා කියන්නේ අපිට මේ reference දාන්න මූලාශ්‍ර, ඒ කියන්නේ මූලාශ්‍ර කියලා කියන්නේ reference දාන්න ඊට පස්සේ හදාගන්න පුළුවන් අවස්ථාවන් තුනක් footnotes, citations and bibliography මේ තුනම පුළුවන්. එතකොට මෙතන තියෙනවා add text citations කියලා. මෙතන citation කියනකොට text citation එකක් දාන්න පුළුවන් කමක් නැහැ. මේක අපිට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෙතන අපිට ගැළපෙන උත්තර ටිකක් තියෙන නිසා footnote එක තියෙනවා, bibliography එක තියෙනවා, citations and bibliography කියන එක තියෙනවා. ඒ දෙකම තුනම තියෙන නිසා අපි මේ add a text citation කියන එක අයින් කරමු. ඒක අපිට ඕනේ නැහැ. citation නෑ ඒක අපි අයින් කරමු. අපි අර ඔක්කොම ටික හරියි. මෙතන භාවිතා කළ නොහැකි එක තමයි අහන්නේ. added text citation කියන එක. citation කියන එක අයින් කරමු. මේ bibliography වලින් පුළුවන්, citations වලින් පුළුවන්, footnotes වලින් පුළුවන්. ඒ තුනෙන්ම පුළුවන් නිසා අපි මේක අයින් කරනවා. text and new add a text citation කියන එක. ඊළඟ එක කමල් ගිවිසුමක් සකස් කරමින් සිටින අතර එම ගිවිසුමේ යම් කොන්දේසියක් සපුරා ඇතනම් පමණක් පෙනෙන වගන්තියක් ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය වේ. මෙම කොන්දේසි සහිත පෙළ conditional text නිර්මාණය කිරීමට ඔහු භාවිතා කළ යුතු word හි ඇති පහසුකම මොකක්ද කියලා අහනවා. අහන්නේ දීලා තියෙන කොන්දේසියකට අනුව වගන්තියක් ඇතුළත් කරලා තියෙනවා නම් ඒ වගන්තිය අපිට කැපිලා පේන විදිහට හදා ගන්න පුළුවන් macros වගේ මතක කියලා බලමු. ඒ විදිහට අපි දෙයක් කළා. ඒ කියන්නේ නිවැරදිම අපි දීලා තියෙන කොන්දේසි වලට අනුවම ඡේදයක් තියෙනවද කියලා බලන්න කමෙන්ට් වලින් බෑ. fields කොහොමත් නෑ. content control එක
හරියට මතක මේ software එක එන්නේ. ඒක චුට්ටක් තියන්න මම ඔයගලන්ට උත්තරේ කියන්නම්. මොකද්ද ඔප්ෂන්ස් ටිකත් එක්ක මොකද්ද උත්තරේ කියලා මම කියන්න චුට්ටක් එක කියමු. මට හරියට මතක නැහැ content controls කරගන්න පුළුවන්ද macros එකක් ගන්නවද එහෙම කියලා මට හරියට මතක නැහැ. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. ඊළඟ එක නැන්සි පුවත් පත්‍රිකාවක් නිර්මාණය කරමින් සිටින අතර මාතෘකාව හරියටම පිටුවේ මැද තිරස් අතට සහ සිරස් අතට පෙළ ගස්සා අලයින් කර ඇති බව සතිය කීමට අවශ්‍ය වේ. මේ සඳහා අය කුමක් කළ යුතුද? ඒ කියන්නේ මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව සිරස් අතට සහ තිරස් අතට පෙළ ගස්සා ඇති බව සාතික කරන්න යන්න ඕනිලු. ඒකට මොකද්ද කරන්න කියලා තමයි අහන්නේ. align option එකක් ගැන තමයි අහන්නේ. උත්තර ටික තියෙනවා align text left and center options භාවිතා කිරීම. page setup dialog box එක තුල vertical alignment option එක භාවිතා කිරීම. top and bottom margin එක එකම අගයකට සැකසීම. text box එකක් ඇතුළු කර ඒ පිටුවේ center කිරීම. ඒ කියන්නේ මෙතන සෙන්ටර් කරලා තියනවා කියලා තමයි අදහස් කරලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ උඩ අතින් සහ අනේ මම මේක ප්‍රශ්නේ අහලා තියෙන විදිහ ටිකක් කරකෙවිලා වගේ නේ. නැසි පුවත් පත්‍රිකාවක් නිර්මාණය කරමින් සිටින මාතෘකාව හරියටම පිටුවේ මැද තිරස් අතර සහ තිරස් අතර පෙරගස්සා තිබෙනවා. එකම ඡේදයක් කොහොමද දෙපැත්තටම හදන්නේ? පිටුවේ මැදට ගන්නවා කියලා අපි අදහස් කරමුකෝ. මැදට ගන්නේ කොහොමද කියලා අපි හිතමු. align text left and right center option භාවිතා කිරීම. page setup dialog box එක තුල vertical alignment page setup dialog box එක ඇතුලේ vertical alignment option එකක් නැහැනේ. පිටුව නෙවෙයි හදන්න කියලා තියෙන්නේ මාතෘකාවනේ හදන්න කියලා තියෙන්නේ. ඒකට page setup group එකේ එහෙම එකක් නැහැ. ඊළඟට එකම අගයකට සැකසීම top and bottom margins හැදුවා කියලා මාතෘකාව මැදට එන්නේ නැහැ. text box එකක් ඇතුල් කර එය පිටුවේ මැදට සෙන්ටර් කිරීම කියන එක ඇතුලේ අපිට මේ text box එක මැදට ආවට වැඩක් නැහැනේ. අපිට මාතෘකාව නෙන්න ඕන. මේක තමයි හරි උත්තරේ වෙන්නේ. align text වල left and center options භාවිතා කිරීම කියන එක තමයි එතන උත්තරේ විදිහට ගන්න වෙන්නේ. මොකද මේ ටික වැරදිනේ. text box එකක් දාලා මැදට කරා කියන එක අපිට මාතෘකාව මැදට ගන්න එකට උත්තරයක් වෙන්නේ නැහැ. හරිද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ උත්තර දෙක අතර. එතකොට මේකත් අපිට අයින් කරන්න පුළුවන්. කොහොමද page setup dialog box එක ඇතුලේ align text align options නැහැ. ඊට පස්සේ margins වල page එකේ තියෙන text වල alignment නැහැනේ. එතකොට මේක තමයි අපිට ගන්න තියෙන්නේ. පැහැදිලි නේද? ටිකක් කඩකැවෙන ප්‍රශ්නක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඒක ලියා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ නේද? මම මේ කතා කරපු ප්‍රශ්න ගැටලු තියෙනවද ඔයාලට? ළමයි
ඊළඟ ඒවා අපි කතා කරලා තියෙන්නේ මේ watermark ඒවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න මෙතන කමනි ලේඛනයක් සකස් කරන අතර personal note font style එකක් භාවිතා කිරීමෙන් නිශ්චිත ඡේදයක් කැපී පෙනෙන බව සාතික කිරීමට ඇයට අවශ්‍ය වේ. මේ සඳහා ඇය කුමක් කළ යුතුද කියලා අහනවා. නිශ්චිත එක ඡේදයක් කැපී පෙනෙන විදිහට තමයි හදන්න ඕන. උත්තර ටික බලමු. ඡේදයේ අකුරු අතින් වෙනස් කිරීම predefined quick style භාවිතා කිරීම text box එකක් භාවිතා කිරීම note සමග comment එකක් ඇතුළත් කිරීම font style එකක් භාවිතා කිරීමෙන් personal predefined font style මේ කොහොමද ඔයගොල්ලන් කියන්නේ මොකද්ද ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම කියන්නේ font style එකක් දාලා නිශ්චිත ඡේදයක් කැපී පෙනෙන බව සහතික කරන්න තමයි ඕන කියන්නේ font style එකක් දාලා තමයි මේක හදනවා කියන්නේ. හරිද? personal note font style එකක්. font style එකක් තමයි දානවා කියන්නේ. එහෙම දාලා නිශ්චිත ඡේදයක් හැපේ වෙන බව සාතික කරන්න නම් මේ උත්තර හතරෙන් මොකද්ද ගැලපෙන්නේ? ඡේදයේ අකුරු ටික මැනුවලි වෙනස් කරලා අපිට කැපී පේන විදිහට හදාන්න පුළුවන්ද? text box එකේ text box එකක් භාවිත කරන එක නිවැරදිද? comments එකක් දාන එක හරිද? එහෙම නැත්නම් style එකක් භාවිත කරන එක හරිද? ඉක්මනට කියන්න උත්තරයක් දාලා දෙනවා ඒක වැරදි. ඡේදයක් කැපී පෙනෙන බව සාතික කරන්න ටෙක්ස්ට් බොක්ස් එකක් දානවා නම් මෙතන ෆොන්ට් ස්ටයිල් එකක් දානවා කියලා කියන්නේ නෑනේ. ටෙක්ස්ට් බොක්ස් එකක් දාන එක වැරදි. අන්න හරි. ස්ටයිල් එකක් භාවිතා කිරීම කියන එක තමයි හරි උත්තරේ වෙන්නේ. ඇයි? දැන් මේකේ බලන්න උත්තර ටික ඡේදයේ අකුරු අතින් මැනුවලි වෙනස් කිරීම. මැනුවලි වෙනස් කරනවා කියන එක ප්‍රායෝගික වැඩක්ද? එකින් එක ඕක අපිට වෙනස් කරන්න එහෙම කරන්න ඕනේ නෑනේ. ඒක වැරදි. ටෙක්ස්ට් බොක්ස් එකක් භාවිතා කරනවා කියන එක වැරදි. ඇයි වැරදි වෙන්නේ? අපිට මෙතන කියලා නෑනේ. ඡේදයේ කැපී පෙනෙන විදිහට හදන්න කියලා. අපිට කියලා තියෙන්නේ ෆොන්ට් ස්ටයිල් වලින් කැපී පෙනෙන විදිහට හදන්න කියලා. ඊට පස්සේ කමෙන්ට් එකක් දැම්මා කියලා කමෙන්ට්ස් අපි භාවිතා කරන්නේ කැපී පෙනෙන්න හදන්නද නෑනේ. අපි ඒක භාවිතා කරන්නේ මොකක් හරි ඡේදයක අඩුවක් තියෙනවා නම් එකතු කිරීමක් කරන්න තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් එකකින් දන්වන්න. මෙතන predefined quick styles භාවිතා කිරීම කියන එක හරි. අපිට ටෙක්ස්ට් එකකට මේ predefined quick font style එකක් මොකක් හරි දානවා නම් අපිට මේ ස්ටයිල් එකක් භාවිතා කිරීමෙන් තමයි මෙතන නිවැරදි වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක කැපී පෙනෙන විදිහට හදන්න. B කියන එක තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට Excel ටික අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? PowerPoint. PowerPoint කතා කරන්න තියෙන්නේ. ඊට කලින් PowerPoint එක කතා කරන්න කලින් මම ඔයාලට Word එකේ අපිට ඉම්පෝටන්ට්ම කොටස් ටික ඔයගොල්ලන්ට චුට්ටක් මතක් කරලා දෙන්නම්. මෙන්න මේවා තමයි බලා ගන්න ඕනි කියලා. හරි? Word software එක ගත්තාම හරිද Word software එක ගත්තාම අපිට මුලින්ම හම් වෙනවා මේ shape format home tab එකේ තියෙන clipboard group එකේ format painter කියන අවස්ථාව කොහොමද ඡේදයක තියෙන formats copy කරගන්නේ කියලා. හරිද? ඒක මතක තියාගන්න ඕනේ. ඒකේ path එක මතක තියාගන්න ඕනේ. ඊළඟට මෙතන තියෙන cases ටික ඔයගොල්ලන්ට පේනව නේද? font group එකේ තියෙනවා එක එක cases වර්ග ටිකක්. අන්න ඒ ටික මතක තියාගන්න ඕන මෙන්න මෙතන තියෙන cases ටික. ඊළඟට මෙතන තියෙන ඒවයින් ඔයාලා මේ strict out ඊට පස්සේ subscript superscript ඒ ටික මතක තියාගන්න. මෙතන තියෙනවා text highlight options දෙක. මොකද්ද text highlight කරන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ වගේම මෙතන font color එක වෙනස් කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි අපිට Word software එකේ font increase සහ decrease standard sizes දීලා තියෙන්නේ 8 ඉඳන් 72 වෙනකම් විතරයි. ඒකත් මතක තියාගන්න ඕනේ. මෙතන font increase එකේනොයි මෙතන font decrease එකේනොයි අපිට කැමති විදිහට ඕන තරම් ලොකු කරගන්න පුළුවන්. ඒ වුණත් standard size දීලා තියෙන්නේ 8 ඉඳන් 72 වෙනකම් විතරයි. ඊළඟට මේක ගත්තාම paragraph group එක ගත්තාම paragraph group එකේ තියෙන options තමයි bullet option එක ඊට පස්සේ numbering මෙතන තියෙනවා sub numbering multi level list එකක් හදාගන්න ඊළඟට මෙතන align options ටිකක් දීලා තියෙනවා
ඊට පස්සේ මෙතන දීලා තියෙනවා line spacing. මේ ස්පේස් එකෙන් මොකක්ද හදන්නේ? line spacing. ඒ කියන්නේ පේලි අතර පරතරය. ඔව්. ඔයගොල්ලන්ගේ මේ කේසස් වලින් ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යෙන් කේස් එකේ නම ලියන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගෙන් අහන්නේ සෙන්ටෙන්ස් කේස් එකක් කොහෙන්ද හදාගන්නේ, ලෝව කේස් එකක් කොහෙන්ද හදාගන්නේ. එහෙම නැත්නම් අහවි කැපිටල් වලින් දීලා තියෙන එකක් සිම්පල් වලට හරවන්නේ කොහමද? කොහොමද ඉතින් මේන්ලි දුන්නොත් දෙන්නේ මේ ලෝව කේස් එකයි අපර් කේස් එකයි විතරයි. කැපිටලයිස් each word, toggle case, sentence case ඒවා ලොකුවට භාවිතා කරන දේවල් නෙවෙයිනේ. මේ ලෝව කේස් එකයි අපර් කේස් එකයි තමයි හැම වෙලාවෙම අපිට භාවිතා වෙන්නේ. ඒක නිසා මේ ටික මතක තියාගන්න ඕක කැපිටල් කරනවා නම් අපර් කේස්, සිම්පල් කරනවා නම් ලෝවර් කේස්. මේ ටික මතක තියාගන්න ෆොන්ට් ගෲප් එකේ තියෙන්නේ කියලා. හරිද? ඊළඟට මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat box එකට දාන්න මම මේ කතා කරන අතරතුරේ. ඊට පස්සේ paragraph group එක ගත්තාම මෙතන තියෙනවා line spacing. line spacing කියන්නේ දැන් මෙතන මෙහෙමනේ. ඔයාලට මෙතන layout tab එකට ගියාම ඡේද අතර පරතරය හදන්න පුළුවන්. home tab එකට ආවම පේලි අතර පරතරය හදන්න පුළුවන්. ඒතර මෙතන spacing වලින් වෙන්නේ මොකද්ද? පේලි අතර පරතරය හදන එක. ඊට පස්සේ අපි text එකකට highlight එකක් දානවා නම් අපිට පුළුවන් මෙන්න මෙතන shading වලින් දාගන්න. ඒ වගේම text එකකට border එකක් දානවා නම් මේ borders කියන එකෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා indent options දෙකක්. මෙතන indent options දෙකකින් වෙන්නේ indent එකේ කියන්නේ ඡේදයක දෙපැත්තේ තියෙන ඉඩ අඩු වැඩි කරගන්න පුළුවන් මේ indent options දෙකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා sort එක. sort කියලා කියන්නේ මොකද්ද? අකාරාදී පිළිවෙට හදාගන්න එක. A to Z O Z to A අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන show hide icon එක. show hide icon එකකින් මොනවද කරන්න පුළුවන්? අපි මේ කියන්නේ අපි ස්පේස් කී එක භාවිතා කරලා තියෙන අවස්ථාවන්, අපි බ්‍රේක්ස් භාවිතා කරලා තියෙන අවස්ථාවන්, අපි කොලම් බ්‍රේක් එකක්, පේජ් බ්‍රේක් එකක් කරලා තියෙන අවස්ථාවන්, ඊට පස්සේ අපි ටැබ් කී එක භාවිතා කරලා තියෙන ඒවා, එන්ටර් කී එක භාවිතා කරලා තියෙන අවස්ථාවන් අපිට මේ show hide icon එකකින් බලා ගන්න පුළුවන් කී වාරයක් කොච්චරක් අපි භාවිතා කරලා තියෙනවද කියලා. ඊට පස්සේ ස්ටයිල් භාවිතා කරන විදිහ ඔයගොල්ලන්ට මතක ඇති අපි පෙරේදත් කතා කරා. ස්ටයිල් අපි මොකද කියන්නේ? ඇයි අපි ස්ටයිල් එකක් භාවිතා කරන්නේ? මොන වගේ අවස්ථාවන් වලටද? පටුනක් හදාගන්න. ඔව් පටුනක් හදාගන්න. තව අවස්ථාවකට භාවිතා කරනවා. පටුනක් හදාගන්න මොකද්ද? ඔයා කියනකොට කැඩි කැඩි එන්නේ. ඔව් හෙඩින්ග්ස් දාලා තියෙනවා නම් ඒ හෙඩින්ග්ස් ටික ඔක්කොම එකපාර වෙනස් කර ගන්න පුළුවන් අපි මේ ස්ටයිල් වලින් හෙඩින් එකක් ඇප්ලයි කරලා තියෙනවා නම්. හරි නේද? ඊට පස්සේ ඊට පස්සේ find and replace එකකින් කොහොමද ඔයගොල්ලන් දන්නවනේ මේ ඡේදයක තියෙන හෝ ડોකියුමන්ට් එකක තියෙන වචනයක් වෙනුවට තව වචනයක් රීප්ලේස් කරන්න තමයි ඒක භාවිත කරන්නේ find and replace කියන ඔප්ෂන් එක. ඒක මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම. හරි. ඊළඟට ගත්තාම මේ ස්ටයිල් භාවිත කරන්නේ ඒක 100ක් හරි දෙයක් නෙවෙයි. ස්ටයිල් එකක් අපි සාමාන්‍යයෙන් දැන් ડોකියුමන්ට් එකේ ටොපික්ස් 50ක් තියෙනවා නම් ඒ 50ම එකපාර අපිට වෙනස්කම් මොනවා හරි කරන්න ඕන නම් අපිට ස්ටයිල් එකක් භාවිත කරලා තියෙනවා නම් මෙතන හෙඩින් එක මොඩිෆයි කරාම අර ටොපික්ස් 50ම වෙනස් වෙනවා. මම ඒක පෙරේද කියලා දුන්නා ඔයගොල්ලන්ට. ඊළඟට ලින්ක් එකක් කොහමද දාන්නේ? ඊට පස්සේ කමෙන්ට් එකක් කොහමද දාන්නේ? හෙඩර් එකක්, ෆුටර් එකක්, පේජ් නම්බර් එකක් කොහමද දාන්නේ? ඊට පස්සේ පික්චර් එකක්, ෂේප් එකක්, ස්මාර්ට් ආර්ට් එකක්, chart එකක් කොහමද දාන්නේ?
ඊළඟට cover page එකක් page blank page එකක් කොහොමද දාන්නේ කොහෙද මේ තියෙන්නේ කියලා ඒ ටික මතක තියෙන්න ඕනේ. ඊළඟට drop cap word art signature line date and time equations symbols මේවා කොහෙද තියෙන්නේ මොන groups වලද තියෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට tunes දීලා තියෙනවා. ඒවයි තියෙනවා මේ හැම දෙයක්ම අනිත් එක අපි මේවා හැම දෙයක්ම සාකච්ඡා කරලා තියෙනවා. මම මේ කියාගෙන යනකොට ඔයගොල්ලන්ට අමතක වෙච්ච මොනවා හරි තියෙනවා නම් චුට්ටක් මතක් කරගන්න. හරි? ඊළඟට drawing tab එක අපි භාවිත කරන්නේ සාමාන්‍යයෙන් draw එකක් කරගන්න. design tab එකේ අපිට තියෙනවා දීලා watermark එකක් දාන්න, page color එකක්, page border එකක් apply කරන්න ඒ ටික දීලා තියෙනවා. ඊට පස්සේ layout වලට ආවම page setup group එකේ තියෙනවා margins, orientation, size, column ඒ ටික. ඊට පස්සේ breaks වලට ගියාම මේ අපිට මේ මොකද්ද section break හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන column breaks හදා ගන්න පුළුවන්, page breaks හදා ගන්න පුළුවන්. ඒ ටික මේන්ලි අපි මතක තියා ගන්න ඕනේ. ඊට පස්සේ reference වලට ආවහම reference වල තියෙන මොනවාද table of contents, insert footnote, endnote, citations, bibliography ඊට පස්සේ ඒක අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් ඊට පස්සේ mail merge tab එක අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ mail merge එකක් කරන්න. mail merge කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. ඊළඟට review ආවට පස්සේ review එකේ තියෙනවා spelling and grammar check. ඊට පස්සේ word count එක, ඊට පස්සේ translate එක, language එක, comments set කරන්න ඒවා තියෙනවා. ඊළඟට track change එක, compare option එක ඒ ටික. ඊළඟට view වලට ආවම අපිට පුළුවන් අපේ document එක view වෙන්න අවශ්‍ය වෙන view options ටික මෙතනින් ගන්න. reader mode එක තියෙනවා, print layout එක තියෙනවා, ඊට පස්සේ web layout එකක් තියෙනවා, ඊට පස්සේ document එකට ruler එකක්, guideline එකක්, navigation pane එකක් දානවා නම් අපිට මේ ටික භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ document එක. හරිද? document එක නැහැ sorry අපේ මේ දැන් අපි එක window එකකනේ ඉන්නේ. අපි මේ word window එකේ ඉන්නේ. අපිට තව අලුතින් window එකක් open කරගන්න ඕන නම් අපිට new window වලින් open කරගන්න පුළුවන්. ඊට පස්සේ open කරපු windows ගොඩක් තියෙනවා නම් අපිට ඒ ටික arrange කරගන්න පුළුවන්. මෙන්න මේ ටික භාවිතා කරලා. මේකෙන් macros එක macros මම බලලා කියන්නම් කියලා ඒක පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ මේ සොටරෝ කියලා කියන්නේ වර්ඩ් එකේ එකක් නෙවෙයි. මම මේකට දාගත්ත ටැබ් එකක්. ඒක නිසා ඒක ගැන අවධානය යොමු කරන්න එපා සොටරෝ කියන එක ගැන. ඊට පස්සේ help කියලා කියන්නේ help එකෙන් අපිට feedback ගන්න පුළුවන්. ඒ වගේම contact support එක සහ මොනවා හරි help එකක්. ඒ කියන්නේ මොනවද දැන් අපි මෙතන ගත්තොත් අපිට මේ option එකක් ගැන තේරෙන්නේ නැහැ කියන්නකො අපිට මේක කියවුවට තේරෙන්නේ නැහැ. මේක කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා tell me more කියලා තැනක්. අන්න එතන ක්ලික් කරායින් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් help එකක් ගන්න. මේ help එක ගත්තට මේ help කියන එක ගත්තට පස්සේ මේක part එක පෙන්නනවා. මේක මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඒක තමයි help කියන මෙන්න මේ අවස්ථාව දීලා තියෙන්නේ. හරි? ඔන්න ඔය විදිහට මම මේ කියපු ටික ඔයගොල්ලන් මේන්ලි මතක තියාගන්න ඕනේ. මේ වෙයි සමහර විට ව්‍යුවගත ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් MCQ අහන්න පුළුවන්. දැන් අද ඔයගොල්ලන් කරන්න ඕනේ දේ තමයි මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ දැන් මම මේ කියවන්නේ ටිකක් මෙන්න මේවා මතක තියාගන්න ඕනේ කියලා. දැන් ඔයගොල්ලන්ට ටියුට්ස් ටික දීලා තියෙනවනේ. ඒවා ඉංග්‍රීසි වුණාට කමක් නැහැ. ඒවා තියෙන තැන් බලා ගන්න ඕනේ. ඒවා හැම ටියුට් එකකම ඔක්කොම ටැබ් එකයි ගෲප් එකයි පැහැදිලිව දාලා තියෙනවා. තේරුණාද? ටැබ් එකයි ගෲප් එකයි පැහැදිලිව දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් දැන් chart එකක් කියවම ඔයගලන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ මේ chart එකක් කියන්නේ මෙන්න මේකයි කියලා. ඒතකොට ඔයගොල්ලන් බලන්න chart එකක් insert කරන්නේ කොහොමද කියලා. හැම part එකක්ම ඔයගොල්ලෝ ලියා ගන්න මේක කොහොමද කරන්නේ මේක කොහොමද කරන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට තව දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒක හොඳට බලා ගන්න පුළුවන්. මොකද තව දවස් 9ක් ඔයගොල්ලන්ට තියෙනවනේ exam එකට ඒ නිසා. 8ක් තියෙනවා. එතකොට ඒ ටික හොඳට table insert කරන්නේ කොහොමද අර ඔය ඒ ටික ඔක්කොම මතක තියාගන්න ඕනේ. දැන් මේ කියපු ඒවා මොනවා හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? word software ගැන කතා කරන්නේ. හරි? word එකේ අපි
කතා කරපු දේවල් වලට අමතරව ඒ කියන්නේ අපිට මේ පේපර් එකේ හම්බෙච්ච තැන් තියෙනවනේ හම්බෙච්ච තැන් අපි විස්තරාත්මකව කතා කළා ඊට අමතරව ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තැන් තියෙනවද අහගන්න ඕනේ මේක තේරෙන්නේ නැහැ මේක ටිකක් ආය අහලා දැනගත්තොත් එහෙම කියලා එහෙම තැන් තියෙනවද මොනවා හරි කියන්නකෝ මොනවා හරි ගැටලු තියෙනවද කියලා मैडम एक्सेल अंतिम प्रश्न टिक साक्षात्कार සිතා මට ඔයා කියපු එක ඇහුන්නේ නැහැ පැහැදිලිව. ඔයාලට සිග්නල් නැති මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් chat එකට දාන්නකෝ මැසේජ් එකක්. chat එකට මැසේජ් එකක් දාන්නකෝ පොඩ්ඩක් මට. හරි Excel ටික අද මම ගන්න නැහැ. අද මේ ආන Word වල මොනවද ගැටලු තියෙනවද කියලා. Word වල ටික මම මේ Excel වල මේ cross reference එක අහලා තියෙනවා ළමයි cross reference කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතන reference දානවනේ reference කියලා කියන්නේ අපි මෙන්න මෙතන captions දානවනේ captions දාලානේ අපි figure එකක් හදන්නේ එතකොට මේ cross reference කියන එකෙන් අපි දාපු caption එක අපිට ඉක්මනින් ඒ කියන්නේ bookmark එකක් දාලා තියෙනවනේ bookmark list එකක් තියෙනවා නම් මෙතන අපිට ඒ ටික දැන් මට මේ කියන්නේ කොහොම එක දැන් අපි සාමාන්‍යයෙන් picture list එකක් හරි එහෙම නැත්නම් table list එකක් හරි මොනවා හරි object list එකක් හදනවා නම් අපි දාන්නේ මොකද්ද ඉස්සෙල්ලාම caption එකක්. හරිද? caption එකක් දාලා insert table of figure කියන එකෙන් අපි figure list එකක් හදා ගන්නවා. ඒ දාපු captions ටික භාවිතා කරලා. ඊට පස්සේ මේ cross reference කියලා කියන්නේ අපි දාලා තියෙන මොනවා හරි අපි මේක ඇතුලේ දාලා තියෙනවා නම් bookmarks එහෙම නැත්නම් අපි footnotes දාලා තියෙනවා නම් ඊට පස්සේ equations දාලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන් මේ cross reference භාවිතා කරගෙන. දැන් මෙතන insert caption එකෙන් මොකද කරන්නේ objects වලට caption එකක් දා ගන්නවා. ඒ captions ටික භාවිතා කරලා තමයි table of figure එකක් හදාගන්නේ. හරිද? ඒ කියන්නේ අපි text content එකක් හදනකොට text content එකක් හදනකොට අපි මොකද්ද කරන්නේ මේ ඉස්සෙල්ලාම style එකක් දාලා තමයි content එක හදාගන්නේ. දැන් මෙතනට ආවට පස්සේ object එකට මුලින්ම caption එකක් දාලා තමයි table of figure එකක් හදාගන්නේ. හරි? ඒක ඒ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ මේ cross reference කියලා කියන්නේ අපි ඒ කියන්නේ අපි document එකට දාලා list එකක් තියනවා කියනකො bookmark list එකක් හරි එහෙම නැත්නම් අපි හිතමු caption list එකක් කියලා. එතකොට caption list එකක් හරි ඒ මොනවා හරි paragraph numbering දාලා තියෙනවා නම් ඒව මොනවා හරි දෙයක් අපිට පහසුවෙන් ටක් ගාලා හොයාගන්න තියෙනවා නම් මෙතන switch කරන්න පුළුවන් bookmark දාලා තියෙනවා නම් bookmark කීවෙනි bookmark එකද අපි හොයාගන්න ඕනේ කියලා මෙතන switch එක දුන්නා insert කරා. ඊට පස්සේ අපිට අපේ මේ table of figure එකට ඒවා insert කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපිට මෙතන objects වල ඒවා විතරයිනේ මේ figure එකට add වෙන්නේ. හැබැයි අපිට මේ cross reference එකකින් දාලා තියෙන bookmark හෝ footnote හෝ ඒ මොනවා හරි දෙයක් අපිට ටක් ගාලා insert කරගන්න පුළුවන්. මෙන්න මෙතනට cross reference හරහා ඒක එච්චර
ඔය වගේ අදහසක් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. වර්ඩ් වල තවමුකුත් ප්‍රශ්න නැද්ද ඔයගොල්ලන්ට? හරි හරි ඒක හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ වර්ඩ් එකේ. අද ගෙදර ගියා. අද ක්ලාස් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලන් මම කියප එක කරන්න ළමයි. හරි. ඒ කරනකොට ඔයගොල්ලන්ට මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. ඒක තේරෙන්නේ නැහැ නේද කියලා එහෙම කියලා මම කියනවා. කෝල් එකක් දෙන්න. මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට රිප්ලයි කරක් වුණා කෝල් එකක් දීලා අහන්න. normal කෝල් එකක්. WhatsApp මම ගොඩක් වෙලාවට මේ ඕපන් කරන්නේ නැහැ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට data off වගේනේ පෙන්නන්නේ. ඒ වුණොත් normal කෝල් එකක් දාන්න. හරි දවල්ද? එහෙම ලොකු ගැටලුවක් නැද්ද? වර්ඩ් එකේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි පේපර් එකේ තියෙන. ඊට පස්සේ අපි PowerPoint එක සාකච්ඡා කරමු ඊළඟ දවසේ ඉඳලා. හරි නේද? මම ගොඩක් වෙලා ක්ලාස් එක කරන්නේ නැත්තේ ඔයගොල්ලන්ට මේ කරපුවා බලාගෙන ඊට පස්සේ තව සබ්ජෙක්ට් දෙකක් තියෙනවානේ ඔයගොල්ලන්ට ලෑස්ති වෙන්න. ඒ දෙකටත් ඔයගොල්ලන් ලෑස්ති වෙන්න. එහෙනම් අද ඔයගොල්ලන්ට අර දීපු වැඩේ කරන්න. මම හිතනවා ඔයගොල්ලන්ට දැන් ගොඩක් දුරට මේ කියන දේවල් තේරෙනවා ඇති සහ ඔයගොල්ලන්ට අර දැන් එක්සෑම් එකට පොඩි සූදානමක් ඇති කියලා. අපි ඒ සූදානම ගැන කතා කරමු. තව ක්ලාස් දෙකක් විතර කරාට පස්සේ. එහෙනම් අදට මම ක්ලාස් එක නතර කරනවා ළමයි. හැමෝම අද කියපු වැඩේ කරන්න ඕනේ. හරි මොකද්ද? මේ ටික බලන්න මුලින් ඉඳන් අගට බලන්න මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මතක් කරගන්න සහ ටැබ් එක සහ ගෲප් එක මතක තියාගන්න. ඒ ටික කරන්න ඔබ අද දවසේ මේ වර්ඩ් එකේ මේ ටික කරගන්න ඒ ඇති අද දවසේ. හරි නේද? එහෙනම් හැමෝටම thank you so much කතා කරාට වැඩ කරාට සම්බන්ධ වුණාට. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු අඟහරුවාදා හම්බෙන්නේ ආයේ. සරි. ආයේ කවුද හම්බෙන්නේ? අද ඊටදනේ බදාදට මොකද ආයේ අපිට ක්ලාස් කරන්න තියෙන්නේ. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි good night ජේසුස් ක්‍රිස්තුයි. අපි ඊළඟ දවසේ හම්බෙමු. මම ඔයාලට මැසේජ් එකක් දාන්නම් ආයේ ක්ලාස් තියෙන දවසේ කියලා. හරි. good night